හරි ගුරුවරින් ළමයි හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා. අපි වැඩි පටන් ගමු. අද දවසේ අපේ ටීවී දවස ඔයාලගේ සිද්ධාර්ථ පන්තිය ලොජිකේට් කියන ලෙසන් එක ඔයාලගේ 12 වසරේ හරි grade 12 වල 4th lesson එක 4වෙනි යුනිට් එක තමයි අපි මේ ස්ටාර්ට් කරලා තියෙන්නේ. දැන් අපි ඒකේ පොඩි concept ටිකක් කතා කරලා තියෙනවා පුතේ. ඉස්සෙල්ලාම ඔයාලට කතා කරා මතක ඇති truth table හරි truth table එකෙන් පස්සේ basic logic gate plus combination මූලික තාර්කික ద్వාර මොනවද සංයුක්ත තාර්කික ద్వාර මොනවද කියන එක අපි කතා කරා. හරි ඒ කතා කරාට පස්සේ ඊළඟට මොනවද අපි කතා කරේ? හරි ඊළඟට අපි මොනවද? water gate එකක් circuit එකක් දීලා ඒකෙන් අපි boolean expression එකක් නේ boolean ප්‍රකාශනයක් derive කරා. ව්‍යුත්පන්න කරලා ගත්තා. ඊළඟට boolean ප්‍රකාශන දීලා වාට ඒකට circuit අඳින්න කියලා කිව්වා. දෙක තුනක් ඇඳ ගොඩක් ඇඳේ නෑ මම හිතන්නේ. හරි. අපිට තව චුට්ටක් අඳින්න ඕන. අපි පටන් ගමු. ඒ වැඩෙන් පටන් ගමු. පටන් අරගෙන අදත් truth table ගැන ටිකක් කතා කරන්න තියෙනවා. හරි. ඉස්සෙල්ලාම එදා මේ නවත්තපු තැනින්. හරිද? අද නැත්නම් අද date එක දාගන්නකෝ. අද date එක දාලා පළවෙනි ගාන බලියා ගන්නකෝ. හරි. දැන් බලන්න try කරන්න මේකක් අනේ. A bar, B bar, C plus A, B, C plus A XOR B. A XOR B. හරි. එතන මම දානවා total bar එක. නේද? හරි. try එකක් දෙන්න බලන්නකෝ අද. try කරමු. ඔය example එක අඳින්න. හරිද? හරි. මේකේ ආධාර තුනයි පුතේ. මෙයාලා 3 inputs. හරි මුලින් බලන ආධාර. ඊට පස්සේ කොටසින් කොටස මේ බලන්න. මේකේ plus total bar. හරි. plus දෙකක් තියෙනවා. plus දෙකත් එක්ක total bar. හරි total bar එක පොඩ්ඩක් අමතක කරන්න. අමතක කරනවා කියන්නේ මකන්න නෙමෙයි ඈ. හරි. පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් මෙතන එකක් තියෙනවා. මෙයා එක. මේක part එකක්. ඔය parts ටික ඉස්සෙල්ලා අපි build up කරමු. හරි කොටස් වෙන වෙනම ඇඳලා A B C හරි A B C කියලා ඇඳලා දැන් මේ බලන්න මෙයා ගත්තොත් A bar B bar C හරි A ව not වෙනවා A bar B ව not වෙනවා B bar again C හරි දැන් මේ තුන් දෙනා set වෙනවා end එකට
දැන් අවුට්පුට් එක අපිට දාන්න පුළුවන් A bar B bar C. හරි ඊළඟට A B C. ඔන්න තුන් දෙනාම මෙතන එන අවුට්පුට් එක A B C. ඊළඟ next one මොකද වෙන්නේ? A B XOR. හා මේ තියෙන XOR ගේට් එක. XOR ගේට් එන අවුට්පුට් එක අපිට විතර කරන්න පුළුවන් A XOR B. හරි. තුනම මොකද වෙලා තියෙන්නේ? O වෙලා not වෙලා. O වෙලා not වෙනවා කියන්නේ no gate එකක්. හරි. O කරලා not කරන්න එපා. පුළුවන් තරම් අපි අඩුම gates ගන්නකින් තමයි මේ circuit එක build up කරන්නේ. හරි. එහෙනම් මොකද වෙන්නේ? මෙතන O නෙමේ no එකක් set කරන්න. O නෙමේ no. දැම්මහම මෙන්න මේ විදිහට අපිට circuit එක අඳින්න පුළුවන්. හරි මේක output එක තමයි මේ තියෙන boolean ප්‍රකාශනය. boolean expression එක. හරි. දාගන්න ළමයි. ඉවර නම් මේකට set වෙන්න. ඉවර වෙලා ඔය එන්න වෙන විදිහට. ඉතින් මේ මම යටින් ලියන්නම් ඈ. A bar and B plus A and B bar plus A and B bar plus A bar and B plus A and B and C plus A bar and B bar. A bar and B bar. හරි මේකෙන් පස්සේ මේක try කරන්න මේක ඇඳහම ඉවරයි ඈ. එදාට අපි examples share කරානේ. එතකොට ඇති. දැන් අපි SOP POS start කරමු. හරි try එකක් දෙන්න.
ඔය මේක බලන්න ඔයාලා still not finished raise your hands මේක ඉවර නැත්නම් අත උස්සන්න මේක ඇඳලා ඉවර නැත්නම් අත උස්සමු ඉවරනේ හරි දැන් try කරන්න දෙවෙනි එකට දෙවෙනි එක පුළුවන් තරම් කෙටියෙන් අදින් try එකක් දෙන්න දෙවෙනි එක කෙටි කරන්න try එකක් දෙන්න shortcut එකක් දාන්න පුළුවන්ද කියලා බලන්න මම මේක උගන්නම් උඩට A bar and B plus A and B bar plus A and B bar plus A bar and B plus A and B and C plus A bar and B bar. හරි. try කරන්න. try කරනවා කියන්නේ ළමයි ඔයා අඳින්න ඕන. හරි. try කරනවා කියලා නිකන් මේක දිහා බලාගෙන ඉන්න එපා. ඔයා අඳින්න. මේ අපේ ළමයි try කරනවා කියන්නේ බලාගෙන ඉන්නවා. දැන් මට පේන්නේ නැහැ මොකද කරන්න කියලානේ. කොට පිළි බලනවාද කොහේ බලාගෙන ඉන්නවද දන්නේ නැහැ. මේක අඳින්න. හරි. හරි. ඔය අඳින එකම මාත් අඳින්න ගන්නවා. three inputs ආදාළ 3යි. ඉතින් මොන සෙට් කරනවා 1 2 3 three inputs. හරි. මෙයා A B C. හරි. මේකේ ළමයි 1 2 හැබැයි මේ බලන්න මම බ්‍රැකට්ස් ඇප්ලයි කරලා තියෙන විදිය බලන්න. හරි. මෙතන මම ටෝටල් බ්‍රැකට් එකක් දාලා මේකද වෙනම පාර්ට්ස් දෙකක් තියෙනවා. මෙයා එක පාර්ට් එකක් මෙයා තව පාර්ට් එකක්. හරි ඒක නිසා බ්‍රැකට්ස් ගැන කියාපුල් වෙන්න. හරි ඉස්සල්ලාම මෙන්න මේක අපි හදමු. A bar and B මෙතනින් එනවා A bar and B output is A bar and B. හරි මෙතන මොකද වෙන්නේ A B not connect වෙන්නේ මොකද්ද connected with AND gate නේ AND gate එකක් එක්ක සම්බන්ධ වෙනවා A and B bar දෙකම set වෙනවා OR gate. හරි OR gate එකක් සම්බන්ධ වෙනවා. හරි ඊළඟට ඒකමයි මෙතනටත් එනවා A B bar output A and B bar A bar and B A bar and B හරි connect වෙනවා OR gate. හරි දැන් මේ දෙකම සෙට් වෙනවා මෙයාත් හරි දෙන්නේ මෙයාත් ඕකේ මෙතනත් ඕකේ දෙන්නම සෙට් වෙනවා ඒකට දෙන්නම සෙට් වෙනවා O එකට. හරි මේකක් නේ ළමයි මේ තියෙන්නේ මේන් බ්‍රැකට් එක. ඉතින් ඕක හරි බලන්න උත්තර හිටකන් හරි සෙට් එක. මෙතන නගන් ඇඳා. හරිද? කෝ ඇඳලා හතොස්සමු. හරි. ඊළඟට මෙතනින් එනවා A B C and gate A and B and C තව එකක් එනවා. මෙතනින්ම ගමු. මෙතනින් අරන් මෙයා not ඊළඟට මෙයා A B C නේ හරි. මෙතනින් අරන් මෙයා not. ඔය දෙකම සෙට් වෙනවා again and gate. හරි. මෙයා එකක් මෙතන තව ඉන්පුට් එකක්. හරි. 1 2 3 හරි සෙට් කරන්න ඕන එකට. O ඔන්න output එක. හරි බලන්න මේ විදිහට ගත්ත සෙට් එක.
නැත්නම් මම මෙතනින්ම arrow එක දාලා A කියලා ඒව note කරන් කම්ප්ලිමන්ට් කරන් එන්න. අවුලක් නැහැ. මම මෙතන වඳින්න පුළුවන් විදි පෙන්නන්නේ. B bar. එතන A bar and B bar. A bar and B bar. හරි. දැන් ළමයි මම ඔයාලට කිව්වා පුළුවන් තරම් මොකද්ද ෂෝට් කට් එකක් තියෙනවනේ ඇප්ලයි කරන්න කියලා. තේරුණාද? මොකද මම ඔයාලට කිව්වේ ෂෝට් කට් එකක් තියෙනවා නම් try කරන්න ඇප්ලයි කරන්න. මම ෂෝට් කට් එකක් දාපු සෙට් එකක් ඉන්නවනේ මීට දෙටි ෂෝට් කට් එකකින් එන්දා. කොහොමද? අතුසුම් බල ෂෝට් කට් එකකින් එන්දා. මට දාන්න මොකද්ද ෂෝට් කට් එක කියලා? ෂෝට් කට් එක. මෙච්චර දිගට යන්න ඕනේ නැහැ මේක. ඔයා සාමාන්‍යයෙන් අඳින්නේ මෙහෙම. කියන්න බලන්න. කොතනද ඔයා රිප්ලේස්මන්ට් එකක් කරේ? මොකේද මොනවාද ඇප්ලයි කරේ? අන්න හරි. XOR ගේට් එකක් දාන්න පුළුවන් ළමයි. හරි. XOR ගේට් එකක් දාන්න පුළුවන්. හොඳට බලන්න. මම XOR ගේට් එක කියලා දෙද්දි හරි. ඔයාලට මතක ඇති XOR ගේට් having basic logic gates කියලා දුන්නේ නැද්ද? දුන්නනේ ඉන්න. තින්ත නැහැ. හරි. ඔන්න දාගත්තා. හරි. මතකද කිව්වා XOR ద్వාරයේ මූලික තාර්කික ద్వාර වලින් සෑදී ඇති බව පෙන්වීම කියලා. XOR gate having basic logic gates කියලා ඔන්න මම වෙනම පොඩක් ඉම්ප්ලිමන්ට් කරලත් පෙන්නුවා. මේ ටික මතක නම් මට මේක ඇප්ලයි කරන්න පුළුවන්. ළමයි ඒ හරි මතක් කරන්න මේ A XOR B A XOR B equal මතක් කරන්න A bar and B plus A and B bar A bar and B plus A and B bar හරි ඊළඟට ඕක මෙහෙම ලියන්න බැරිද පුළුවන් A and B bar plus A bar and B ළමයි same scenario දෙකම එකයි හරි දැන් මෙතන output එක මොකක්ද තියෙන්නේ output එකේ A bar and B plus A and B bar මෙතන මොකද වෙන්නේ A and B bar plus A bar and B දැන් මොකද්ද වෙලා තියෙන්නේ හරි මේ ඔක්කොටම ඔයාට ඇප්ලයි වෙනවා ළමයි 2 inputs XOR gate එකක් හරි එහෙනම් ඔයා කෙලින්ම මෙහෙම XOR gate එකක් ඇඳලා ඇති මම මේක තමයි හරි ඔයාට ෂෝට් කට් එකක් දාන්න කිව්වෝක මෙතන A B A XOR B ඊළඟට මොකද වෙන්නේ මෙතනත් ඉතින් සේම් වෙනසක් නැහැ හරි මෙන්න මේ දෙකට ඇප්ලයි කරන්න A B A XOR B බලන්න ගේට්ස් කීයද XOR එක දෙකම ප්ලස් කරන්න මෙයාට ප්ලස් කරා ඊළඟට AND එකයි sorry මේ කාන්දින්න ඔය ටික සෙට් කරන්න මම මේ විදිහට ගත්ත සෙට් එක අතුස්සන් මේ විදිහට ගා මට ඕන ඇත්තටම මේ විදිහට ගත්තා අනිත් අය මෙහෙම ඇඳනම් කමක් නැහැ හරි දැන් තේරුම් ගන්න මම මොකද්ද කිව්වේ කියන එක කලින් පිටුව පෙරලා බලන්න මට මතක තියෙනවා මම මේ ගිය සතියේ ඉගෙනුනේ හරිද මේ A bar and B plus A and B bar මේ දෙක අපි බූලියන් ඇල්ජිබ්‍රා කියලා පාර්ට් එකක් ඉගෙන ගන්නවානේ ඊළඟ සතියේ පටන් ගන්නවා බූලියන් බීජගණිතය හරි ඒක තියෙනවා කමියුටේටිව් ලෝ න්‍යායාධීශ න්‍යාය කියලා එකක් පද මාරු කරා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ මම ඉදිරියට ඇප්ලයි ලෝ එක කියලා දෙනවා දැනට ලෝ එකක් ඕනේ නැහැ මේ විදිහට ලිව්වත් මේ දෙන මාරු කරලා ලිව්වත් කිසිම අවුලක් නැහැ සේම් සිනාරියෝ එකම කතන්දරේ තියෙන නේද මේ තියෙන පුතේ XOR B XOR gates දෙකක් තියෙන්නේ හරි එඳගන්න වැරදුනාට කමන්නේ ආයෙ වරදින්න දෙන්න එපා. හරි. එහෙම වුණොත් පොඩ්ඩක් අවුල් නේද වැඩි. එකම දේ සැරින් සැරේට වරද්දනවා කියන්නේ වැඩේ අවුල්. හරි. එකපාරක් වට වරදින්න පුළුවන්. තේරුණාද? ඔයා කල්පනා කරන්නේ නැතිකම නැත්තම් ඔයා වැඩි හිතන්නේ නැහැ. ඔයා අඳිනවා. හරි. පළවෙනි පාර වරදින්න පුළුවන්. හැබැයි දෙවෙනි පාර වරදින්න දෙන්න එපා. ඊළඟ පාර වරදින්න දෙන්න එපා. ඔයාට පොයින්ට් එක ඔලුවට යන්න ඕන මේකයි කියන එක. මේක ටිකක් හිතන්න තියෙනවා අපිට සබ්ජෙක්ට් එකේ. හරි. තීරි පාඩම් කරන්නත් තියෙනවා. ඒ වගේම හිතන්නත් තියෙනවා. හිතන පාර්ට් එක හරියට ඔය කොට දාගන්න.
දැන් අපි මෙතනට ආවා කියලා කියන්නේ ඔයාලා මම SOP POS කියලා දෙනවා. ඒත් අපිට ලබන සතියේ ඉඳන් මේ සතියේ නෙමෙයි ඊළඟ සතියේ ඉඳන් අලුත් මාසෙ නම් පේපර් ක්ලාස් එකක් පටන් ගන්නවා. පේපර් ක්ලාස් එකේදී පේපර්ස් අරගෙන බලමු. කරපු පාඩම් වලින් හරි පේපර්ස් දාලා බලමු කොහොමද ප්‍රශ්න වලට අපි උත්තර ලියන්නේ. හරි ආන්සර්ස් කොහොමද සෙට් කරගන්නේ. කරන කොටසේ ක්වෙස්චන් සෙට් කරනවා පේපර් ක්ලාස් එකට. හරි එතකොට මුලින්දම ඔයාලට ට්‍රේන් වෙන්න පුළුවන් කොහොමද ඔයා මේවට ආන්සර්ස් ලියන්නේ. දැන් මේකේ ගණන් හදන්න තියෙනවා, සර්කිට්ස් අඳින්න තියෙනවා නේද? ඒ මොනවද? ඔයාලට දැන් ඔයා හිතුවට හරි. දැන් මම කියනවානේ ස්ට්‍රක්චර්ඩ් එසේ එකේ ලකුණු 5යි 5 marks. හරි එසේ එකට 7.5 7.5. මේ 7.5 මේ 5 දෙන විදිහක් තියෙනවා. හරි ගානේ අන්තිම උත්තරේට 7.5 හම්බෙන්නේ නැහැ. මේක ස්ටෙප් බයි ස්ටෙප් ලස්සනට මාකින් ස්කීම් එකේ තියෙනවා කොහොමද ලකුණු දෙන්නේ කියලා. අන්නේ පිළිවෙල ලකුණු ගන්න ඔයා try කරන්න ඕන. සමහරට ෆයිනල් ආන්සර් එක අන්තිම උත්තරේ වැරදුනොත් ඔයගෙන් අයින් වෙන්නේ දශම 5ක් වගේ ගණනක් වෙන්න පුළුවන්. හැබැයි ලකුණු 7ක් උඩ ස්ටෙප්ස් ටික හරි ගියොත් බේරිලා. තේරුණාද? අන්තිම උත්තරේ වැරදුනා කියලා ලකුණු 7 සම්පූර්ණ මාන්ස් මේ ලකුණු නැති වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න. හරි. ඉවරද? තාම අඳුරන නැතු උස්සමු. ඉවරයි. හරි ඊළඟට එහෙනම් අපි ආය යනවා පුතේ ට්‍රුත් ටේබල් කියන concept එකට. හරි සත්‍යතාවකුව හරි දාගන්න මාතෘකාව විදිහට දාගන්න සත්‍යතාවකුවක් සඳහා ලබාගත හැකි ප්‍රකාශන සත්‍යතාවකුවක් සඳහා ලබාගත හැකි ප්‍රකාශන ලියන්න සත්‍යතාවකුවක් සඳහා සත්‍යතාවකුවක් සඳහා ලබාගත හැකි ප්‍රකාශන derived expressions for the truth table derived expressions කියලා දාපන් expressions derived expressions for the truth table for the truth table හරි සත්‍යතාවකුවක් සඳහා ලබාගත හැකි ප්‍රකාශන ළමයි මෙහන්නක පුතේ හරි ඔයාලා truth table එකක් බේස් කරලා ගන්න පුළුවන් expressions ප්‍රකාශන ගොඩාක් තියෙනවා හරි A level syllabus එක අපි කතා කරනවා දෙකක් ගැන there are two expressions අපි පළවෙනි කියනවා SOP SOP sum of products sum of products ගුණිතයන්ගේ එකතුව ඉංග්‍රීසියෙන් කියන මොකද්ද ගුණිතයන්ගේ එකතුව then second one POS product of sum එකතුවන්ගේ ගුණිතය එකතුවන්ගේ ගුණිතය SOP sum of products product of sum හරි දාගන්න note එකක් මේ විදිහට මම ඉංග්‍රීසි මීඩියම් අයට note එක share කරන්නම් දාගන්න සත්‍යතා වගුවකට අදාළව සත්‍යතා වගුවකට අදාළව
ප්‍රකාශන රාශියක් සත්‍යතා වගුවකට අදාළව බලන්න මම ආවද ඉංග්‍රීසි මීඩියම් නෝට් එක කියලා chat එකට සත්‍යතා වගුවකට අදාළව ප්‍රකාශන රාශියක් ලබාගත හැකි අතර සත්‍යතා වගුවකට අදාළව ප්‍රකාශන රාශියක් ලබාගත හැකි අතර විෂය නිර්දේශය තුල සත්‍යතා වගුවකට අදාළව ප්‍රකාශන රාශියක් ලබාගත හැකි අතර විෂය නිර්දේශය තුල ප්‍රධාන වශයෙන් ප්‍රකාශන වර්ග දෙකක් පිළිබඳ සාකච්ඡා කරනු ලැබේ. ප්‍රකාශන වර්ග දෙකක් පිළිබඳ සාකච්ඡා කරනු ලැබේ. හරි දාගන්න. first one is SOP, second one is POS, sum of products. ගුණිතයන්ගේ එකතුව, product of sum, එකතුවන්ගේ ගුණිතය. අහලා තියෙනවද? අහලා නැහැ. හරි දාගන්නකො. හරි. ලියාගමු වෙන පුතේ SOP, sum of products. SOP, sum of products. ගුණිතයන්ගේ එකතුව. Sum of products, short form. SOP, ගුණිතයන්ගේ එකතුව. හරි. නිවරද. ගුණිතයන්ගේ එකතුව. Sum of products, SOP, ගුණිතයන්ගේ එකතුව. මම ගන්න මේ විදිහට example එකක්. දැන් මේ SOP POS අපි ගන්න truth table එක බේස් කරලා. හරි. මම truth table එකක් ඕන. මම ගන්නවා 2 inputs truth table එක. ආදාන දෙකක සත්‍යතාව වගුවක් මම ගන්නවා. හරි. මේ බලලා ගන්න. A B. හරි.
ආදාන දෙකයි නම් අවස්ථා it having four behaviors. හරි හැසිරීම ආකාර හතරක් තියෙනවා. 01 01 0011. හරි. දැන් මේකේ SOP එක ලියන්න කලින් හරි මේ ගුණිතයන්ගේ එකතුවක් කියලා කියනනේ sum of product. ඉතින් මේකේ ගුණිත පද ටික හදන්න. හරි. මොනවද හදන්නේ? ගුණිත පද හදන්න. ගුණිත පද වලට අපි කියන min terms කියලා. හරි මොනවද මොන termsද? min terms. ගුණිත පද. හරි. ගුණිත පද අහගන්න. ගුණිත පද. හරි. ගුණිත පද හැදෙන්නේ මෙහෙමයි. හරි. බලා ගන්න ගුණිත පදේ ගන්න විදිහ. මේ බලා ගන්න ගුණිත පදේ ලියද්දී මම මෙතන ගන්න variables ටික මෙන්න මේ විදිහට ලියනවා. and එකක් විදිහට ලියනවා. and එකක්. හරි. A and B. දැන් variables ගන්නවා and එකක් ලියන්න. මෙතන A and B. මෙතන same A and B A and B. හරි. ඊළඟට ඔයාලට පේනවා පුතේ මෙතන A ට B ට අපි value එකක් assign කරලා තියෙනවා. හරි. අගයක් ආදේශ කරලා තියෙනවා. හරි. අගය ආදේශ කරද්දී මෙහිමයි වෙන්නේ. අපි බලනවා 0 and 1 එකයිනේ තියෙන්න පුළුවන්. හරි. 0 කියන value එක තිබුණොත් හරි. if the value is 0 මොකද වෙන්නේ? අපිට මෙන්න මේ variable එකේ complement value එක අනුපූරක අගය ගන්න වෙනවා. හරි. we are getting complement of the relative variable. හරි 0 value එක තිබුණොත් අපි ගන්නෙ මොකද්ද? මේ කියන variable එකේ complement මෙයාව බාර කරන්න. A කියන sorry 1 කියන එක තිබ්බොත් 1 තිබ්බොත් අපිට we can use it as it is can use this da. හරි මේක අපිට මේ තියෙන විදිහටම use කරන්න පුළුවන්. හරි 0 තිබ්බොත් මෙයාව complement කරන්න 1 තිබ්බොත් as it is variable එකව use කරන්න. හරි සරල concept එකක් තියෙනවා. එහෙනම් දැන් කියන්නේ values ටික බලන්න. ඉස්සෙල්ලාම ඔයා මෙතන truth table එකේ සත්‍යතාව වගුවේ තියෙන අගයන් ටික බලන්න variables මොනවද කියලා and එකක් විදිහට ලියන්න. ලියලා ඊළඟට බලන්න line by line බලන්න මෙයාට apply වෙලා තියෙන assign වෙලා තියෙන ආදේශ වෙලා තියෙන අගයන් ටික මොනවද? හරි 0 තිබ්බොත් මෙයාව not කරන්න. A bar මෙතනත් B0 B bar. හරි second line එක ඊළඟ line එකට එන්න. දැන් මෙතන 0 එහෙනම් A bar 1 තිබ්බොත් ඒක අපි මේ විදිහටම තියනවා. මුකුත් කරන්නේ නැහැ. හරි නේද? 0 විතරක් කම්ප්ලිමන්ට් එකට චේන්ජ් වෙනවා. 1 තිබ්බොත් no any changes. හරි. ඒ විදිහටම අපි යූස් කරනවා. මෙතන මේ ලයින් එක 1 1 කියන්නේ එහෙමම ගන්නවා. 0 තියනවා කියන්නේ මේ කම්ප්ලිමන්ට් එක. මෙතන 1 1 කියන්නේ පුතේ මේ විදිහටම තියන්න පුළුවන්. බලන්න මේක තේරුණාද කියලා කියන්නේ. 0 තිබ්බොත් කම්ප්ලිමන්ට් වෙනවා. බිංදුව තිබ්බොත් ගන්න පුරකේ ගන්නවා. එක තිබ්බොත් වේරියබල් එකේ විදිහටම ගන්නවා. හරි. ඔක තමයි concept එක. හරි. දැන් මම තාම SOP එක ලියුවේ නෑ. තාම මම ඉන්පුට්ස් ටික රිෆර් කරලා ආදාන ටික අරගෙන ගුණිත පද හදන්න ලියලා දුන්නා විතරයි. හරි. පළවෙනි එක්සැම්පල් එක ලියන්න. ඒකේ බේස් එක මෙයා.
හරි. ඒක ඉවර නම් ඔයා මට මෙන්න මේ එක්සැම්පල් එක පුතේ මින් ටර්ම්ස් ටික ක්‍රියේට් කරලා දෙන්න. හරි. try එකක් දෙන්න. A B C. There are three inputs. එහෙනම් it having 8 behaviors. හරි හැසිරීම ආකාර 8යි. 0 1 0 1 0 1 0 1 0 0 1 1 0 0 1 1 0 0 0 0 1 1 1 1 හරි මින්ටර්ම්ස් ටේක් කරන්න බෑ මින්ටර්ම්ස් ගුණිත පද ටික හදන්න ගුණිත පද ටික හදන්න හරි කොහොමද ලියන්නේ මුලින්ම variables ටික A and එකක් විදිහට A and B and C 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 හරි දැන් ABC assign වෙලා තියෙන values ටික අපි ඉස්සර කරනවා හරි බලනවා බිංදුවද එකද බිංදුව තිබ්බොත් යාව කම්ප්ලිමන්ට් කරන්න එක තිබ්බොත් ඒ විදිහටම තියන්න හරි එහෙනම් 0 0 0 A bar B bar C bar 0 0 1 A bar B bar C 0 1 0 එන මෙයා A bar B C bar 0 1 1 A bar B C 1 0 0 A B bar C bar A 1 0 1 A B bar C 1 1 0 A B C bar 1 1 1 A B C A B C බලන්න හරි සෙට් එක මේක දැන් තාම SOP ලිව්වේ නෑ තාම මේ මින් ටර්ම්ස් ටික ගුණිත පද ටික හදන ගමන් ඉන්නේ හරි තාම මින් ටර්ම්ස් දැම්මේ නෑ සෝරි මේ SOP එක ලිව්වේ නෑ SOP එකක් ලියන්න අපිට අවුට්පුට් එකක් රිෆර් කරන්න ඕන. හරි. ට්‍රුත් ටේබල් එකේ අවුට්පුට් එකක් තියෙන්න ඕන. ඉන්පුට් ටික බේස් කරලා මින් ටර්ම්ස් ටික ක්‍රියේට් වෙනවා. ආදාන ටික අරගෙන අපි ගුණිත පද ටික හදනවා. අවුට්පුට් එක රිෆර් කරලා SOP එක ලියනවා. හරිද? A bar B bar C bar. A bar B bar C. A bar B C bar. A bar B C. A B bar C bar. A B bar C A B C bar zero no complement A B C A B C හරි
අපි 4 වලටත් ලියමු එකක්. හරි ප්‍රැක්ටිස් වෙන්නත් එක්ක අපි ලියමු 4 variables. මේකත් ඔයාලා ලියන්න තනියම ලියන්න. A B C D 0 1 0 1 0 1 0. අනේ 4 inputs ලියන්න ප්‍රැක්ටිස් වෙන්න ලියන්න. දැන් ප්‍රැක්ටිස් එක ඕන. මින් ටර්ම් එකක් කියලා ප්‍රැක්ටිස් වෙන්න ඕන. හරි ලියන්න මේ ටික. 0 0 1 1 0 0 1 1 0 0 1 1 0 0 1 1. Right? 4 0 and 4 ones. 0 0 0 0 1 1 1 1 0 0 0 0 1 1 1 1. හරි ඊළඟට 8 zeros and 8 ones. හරි බිංදුවටයි එකේ වටයි 0 0 0 0 0 0 0 0 1 1 1 1 1 1 1 1. හරි මේකේ min terms ටික ක්‍රියේට් කරමු. min terms ගුණිත පද ලියා ගන්න. ලියා ගන්න නෙමෙයි ඔයා ලියන්න. ගුණිත පද හරි ඔයාලා ඉඳන් ඉපනේ ඔයාලා පොතේ ලයින් තියෙනවනේ 0 1 එහාට මෙහාට වුණොත් ඔයාලට දෙන අවුට්පුට් එක වර්ධිනවා. හරි. ලියන්න බලන්න මම ලියන්න කලින් ඔයා ලියන්න. එහෙම නේද හොඳ. මම ලියන්න කලින් ඔයා ලියන්න.
ඒ ළමයි මම කෙලින්ම ලියන්නම් A bar B bar C bar D bar A bar and එක එනවා and සාමාන්‍යයෙන් අපි එහෙම කියන්නේ A bar B bar C bar D bar හරි and එකක් විදිහට ලියන්නේ A bar B bar C bar D A bar B bar C D bar A bar B bar C D A bar B C bar D bar A bar B C bar D A bar B C D bar A bar B C D A B bar C bar D bar A B bar C bar D A B bar C D bar A B bar C D A B C bar D bar A B C bar D A B C D bar A B C D A B C D හරි බලන්න හරි සෙට් එකක් උස්සමු පිටික හරි දැන් හොඳටම ප්‍රැක්ටිස් හරිනේ ඔව් දැන් වැඩි සෙට් හරි එකක් ලියලා නැවතුත් පුතේ ඔයාලට තේරෙන්නේ නැහැ ඒකයි මේ ටිකක් වැඩිපුර ලියුවේ මේක ප්‍රැක්ටිස් වෙන්නේ නේ හරි දැන් අපි දැන් යමු SOP එකක් ගන්න හරි අඩුපාඩු තියෙනවා නම් ඉස්සර හදා ගන්නකො වැරදි තියෙනවා නම් හදා ගන්න. ඉතින් වැරදි ඉන්න බෑ. 0 තිබ්බොත් කම්ප්ලිමන්ට් එක ගන්න. එක තිබ්බොත් එහෙමම වේරියබල් එක තියන්න. හරි. ඊළඟට දාන්නකෝ SOP ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කිරීම කියලා. SOP ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කිරීම derived SOP expression. SOP ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කිරීම derived SOP expression. SOP ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කිරීම derived SOP expression. අන්න මේක ලියනවා තමයි අතුස. ඉවරයි. හරි. example එකක් දෙන්නම්. AB 01 බලා ගන්න 01 0011 හරි මම ඔයාලට කිව්වා SOP එකක් ගන්න මට output එකක් ඕන ප්‍රතිදානයක් ඕන හරි මම දෙනවා මෙහෙම output එකක් 0101 ඔයාලා logic එක ගැන හිතන්න එපා මම නිකන් දැම්මේ හරි F කියන එක මගේ output එක refer කරන්න මම logic එකක් ගත්තේ නෑ නිකන් ඔයාලට SOP එක හරි දැන් මේ බලන්න පුතේ මේ කියන F හරි output එක refer කරොත් ප්‍රතිදානයේ ගත්තොත් ඒකේ there are two values හරි values දෙකක් තියෙනවා 0 and 1 අපි refer කරන්නේ 1 කියන value එක විතරයි SOP එකක් create කරන්න අපි output එක refer කරනවා ප්‍රතිදානයේ දිහා බලනවා ඒකේ 0 1 කියලා places දෙකක් තියෙනවා there are two places 0 and 1 හරි එතකොට අපි refer කරනවා 1 කියන place එක ඔයාලා refer කරන්නේ 1 මට ඕන 1 කියන එක විතරයි. ඔන්න එක මම ගත්තා. මේකේ ප්‍රතිදානයේ දිහා බලන්න එක තියෙන්නේ කොහෙද කියලා බලන්න මට බින්දුව වැඩක් නැහැ. හරි. ඔයා එක කියලා තියනවානේ මෙන්න මේ ප්ලේස් එකේ හරි මෙන්න මේ ප්ලේස් එකේ min terms ටික ලියන්න ඕන. ළමයි මේ හතරටම min terms create කරන්න පුළුවන්. මම දැන් හතරටම create කරන්න යන්නේ නැහැ. what is create කරන විදිය කියලා දුන්න මට ඕන දැන් SOP එකක් ගන්න. එහෙනම් මෙන්න මෙතන එක කියලා තියෙනවා. මෙතන මම min term එක create කරනවා. කොහොමද create වෙන්නේ? A bar and B හරි මෙන්න මේ inputs ටික refer කරන්න ආදාන ටික දිහා බලනවා A bar and B මෙයාගේ
A and B. ළමයි ගුණිතයන්ගේ එකතුවක්. හරි? sum of products. ගුණිතයන්. මේවට පේනවා මේක AND gate එක. ගුණිතයක් කියන්නේ AND එකක්. මේ තියෙන්නේ AND එකක්. හරි? ගුණිතයන්ගේ එකතුවක්. එහෙනම් මම ලියනවා SOP equal. SOP සමානයි එකතුවක් කියන්නේ පුතේ O එකක්. හරි? O එකක් විදියට මෙන්න මේ min terms ටික අපි ලියනවා. කොහොමද ලියන්නේ නා? A bar and B plus O. A and B. A bar and B. මෙතන min term එක refer කරන්න. මේ line එකේ min term එක refer කරන්න. A bar and B. A and B. හරි? ඊට පස්සේ මේ ඔක්කොම O එක ගිහින් ලියන්න ඕන. බලන්න තේරුණ කට්ටිය අත උස්සන්න. SOP ගත්ත විදිහ පැහැදිලි. ප්‍රතිදානයක් output එකක් ඕන. min terms ටික ගත්තා. O එකක් විදිහට ලිව්වා. හරි. ලියා ගන්න පරිදි example එක ලියලා මම දැන් දානවා example. හරි. ඔය output එක අපි ගැන හිතන්න එපා. logic එකක් නැහැ. මට මෙතන ඔයාලට SOP එකක් ලියවන්න practice කරන්න විතරයි ඕන. ඔයා මේක ලියාගෙන මෙන්න මේ truth table එකට SOP එකක් ලියන්න. හරි. second example එකට SOP එකක් ලියන්න. දැන් min term. මෙන්න මේ places ටික විතරනේ 1 1 1. ඒක විතරයි ඕන වෙන්නේ. මෙතන min term එක ලියමු. මෙයාගේ min term එක ලියමු. මෙතන min term එක ලියමු. A bar and B. A and B bar. A and B. හරි. SOP equal SOP සමානයි A bar and B plus A and B bar plus A and B. A bar and B plus A and B bar plus A and B. හරි. තව එකක් දෙන්න.
A, B, C. 0, 1, 0, 1, 0, 1, 0, 1, 0, 0, 1, 1, 0, 0, 1, 1, 0, 0, 0, 0, 1, 1, 1, 1. හරි. මම දාන output දෙක. F1 and F2. හරි. එතකොට වාට SOP දෙකක් create කරන්න වෙනවා. 1, 1, 0, 1, 0. ටිකක් එහාට වෙන්න දාන්නනේ. හරි. දැන් SOP දෙකක් ලියන්න මම චුට්ටක් ඈඩ් කරේ මට මීන් ටර්ම් එක ලියා ගන්න ඉඩමක් දෙනවා නැත්තම්. හරි. ඔලියන්. හරි. ලියමු. F1 and F2 නම් අපි SOP දෙකක් create කරනවා. F1 එක SOP එක F2 ට තව SOP එකයි. මම ලියන්න කලින් ලියන ළමයි ආ. SOP කතාව ඉවරයි. ඊට පස්සේ මම නෝට් එක දෙන්න යන්නේ. කොහොමද අපි SOP create කරේ කියන එක මම නෝට් එක දෙන්නම්. මොකද මම මුලින් නෝට් එක දුන්නට වැඩක් නැහැ. හරි. නෝට් එක ලියලා මේ ටික කරාට වැඩක් නැහැ. දැන් එක්සැම්පල්ස් කරාට පස්සේ ඔයාලට තේරෙනවා මේක තමයි මෙතඩ් එක. හරි. මේකම තමයි SOP එකක් හදන්නේ. min terms ටික create කරන්නේ මේ විදිහට. SOP එක derive කරන්නේ මේ විදිහට. SOP එකක් අපි ලියන්නේ මේ විදිහට. දැන් ඔයාලට concept එක ඔළුව විදිහට. දැන් මම කියන නෝට් එක ඔළුවට යනවා. හරි. බලමු මෙතන. මේ place එකස්. මෙන්න මේ මම point out කරන ටික විතරයි ඕන min terms. ඊට වලිය යන්න ඕනේ නැහැ. A bar, B bar, C bar. A bar, B bar, C. A bar, B, C. A, B bar, C. A, B, C. මෙතන මේකම උදේ A bar, B bar, C. එයාගේ A bar, B, C bar. මෙතන A, B bar, C bar. එච්චර. හරි. SOP F1. SOP F1 equal formula A bar, B bar, C bar plus A bar, B bar, C plus A bar, B, C plus A, B bar, C plus
A, B, C. SOP F2 equal A bar, B bar, C plus A bar, B, C bar plus A, B bar, C bar. Right, bye. හරි ලියාගන්න මේ විදිහට පොඩි අනුමාචකාවක් ලියාගන්න මම මේකේ විස්තර දෙන්නම් SOP ප්‍රකාශනයක් ලබා ගන්න ආකාරය SOP ප්‍රකාශනයක් ලබා ගන්න ආකාරය SOP ප්‍රකාශනයක් ලබා ගන්න ආකාරය හරි පළවෙනි පොයින්ට් එක දාලා ලියාගන්න මේ විදිහට පළමුව ඉංග්‍රීසි මීඩියම් ළමයි නෝට් එක රිෆර් කරන්න පළමුව දී ඇති සත්‍යතාවකුවේ ආදාන සැලකිල්ලට ගනිමින් පළමුව දී ඇති සත්‍යතාවකුවේ ආදාන සැලකිල්ලට ගනිමින් ගුණිත පද නිර්මාණය කරගත යුතුයි. ගුණිත පද නිර්මාණය කරගත යුතුයි. ගුණිත පද වරන් ඇතුලේ මින් ටර්ම්ස් කියලා දාන්න ළමයි. ගුණිත පද නිර්මාණය කරගත යුතුයි. ඒකේ වරහන් ඇතුලේ ලියා ගන්න ගුණිත පද නිර්මාණයේදී
ගුණිත පද නිර්මාණයේදී අදාළ විචල්යන් ලියා ගුණිත පද නිර්මාණයේදී අදාළ විචල්යන් ලියා එම විචල්‍යයේ අගය ගුණිත පද නිර්මාණයේදී අදාළ විචල්‍ය ලියා එම ගුණිත පදයේ අගය බිඳුව නම් sorry එම ගුණිත පදනේ එම විචල්‍යයේ අගය බිඳුව නම් ඒ අනුපූරකයක් ලෙස බිඳුව නම් ඒ අනුපූරකයක් ලෙස දක්වනු ලබන අතර ඒ අනුපූරකයක් ලෙස දක්වනු ලබන අතර විචල්‍යයේ අගය එක නම් නැත්නම් ආදානයේ අගය එක නම් විචල්‍යයේ අගය එක නම් එම විචල්‍ය නැත්නම් එම ආදානය එලෙසම දැක්වීම සිදු කරයි. හරි. මෙන්න මේක පොඩ්ඩක් highlight කරන්න. මෙන්න මේ ටික highlight කරන්න. 0 තිබ්බ බිඳුව තිබ්බොත් කම්ප්ලිමන්ට් කරනවා අනුපූරකේ ගන්නවා. එක තිබ්බොත් එහෙමම ලියනවා. මෙන්න මේ short note එක දාගන්න උතන්ට. බිඳුව තිබ්බොත් අනුපූරකේ ගන්නවා. එක තිබ්බොත් එහෙම මේවා ලියනවා. හරි. ඊළඟට next point එක දාගන්න. next point. හරි. මේකෙදි ඊළඟ point එක ඉදිරියට දාගන්න. සත්‍යතා වගුවෙන් SOP ප්‍රකාශනය ලබා ගැනීම සඳහා සත්‍යතා වගුවේ ප්‍රතිදානය ලබා ගත යුතුයි. එහිදී ප්‍රතිදානය එකවන ස්ථානවලට අදාළව ගුණිත පද ලබා ගන්න. එකවන ස්ථානවලට අදාළව ගුණිත පද ලබා ගන්න. ඒ කියන්නේ අපි min terms ටික ක්‍රියේට් කරනවා. හරි? ගුණිත පද ලබා ගන්න. ඉන්පසු එම ගුණිත පද ඕද්වාරයක ආකාරයට දැක්වීම සිදු කරනු ලබයි. හරි. ළමයි ඔන්න SOP කියන concept එක ඕකේ. ඊළඟට දාගන්න POS product of sum. POS product of sum. Product of sum, abbreviation POS. එකතුවන්ගේ ගුණිතය.
එකතුවන්ගේ ගුණිතය. හරි ගුණිතයන්ගේ එකතුවයි POS එකතුවන්ගේ ගුණිතයයි. හරි. මේකේ ළමයි රිපර් වෙනවා. දැන් කලින් මින් ටර්ම්ස් හැදුවනේ ගුණිත පද. හරි. මේකේ හදනවා මැක්ස් ටර්ම්ස්. මේකේ හදන්නේ මොනවද? මැක්ස් ටර්ම්ස්. එකතු පද ටික හදන්න ඕන. හරි. මැක්ස් ටර්ම්ස් එකතු පද හදනවා. බලන්න හදන විදිය. A B 01 01 00 11 හරි ඉන්පුට්ස් ටික රිපර් කරලා ආදාන ටික දිහා බලලා මැක්ස් ටර්ම් එකක් ක්‍රියේට් කරනවා මැක්ස් ටර්ම්ස් හදනවා මෙයාට කියනවා එකතු පද හරි ළමයි ඉස්සෙල්ලා ගුණිතයක් විදිහට ඇන්ඩ් එකක් විදිහට ලියන්න දැන් ලියන්නේ එකතුවක් විදිහට එකතුවක් කියන්නේ ඔය එකක් හරි ඉස්සෙල්ලා මේ වේරියබල්ස් ටික මේ ආදාන ටික මේ විචල්්‍ය ටික අපි එකතුවක් විදිහට ලියනවා ඔය එකක් විදිහට AOB 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 දැන් කලින් එකේ පුතේ අනිත් පැත්ත වෙන්නේ හරි කෙලින්ම ඔපොසිට් එක විරුද්ධ අගය හරි දැන් කලින් අපි 0 තිබ්බොත් මෙයාව කම්ප්ලිමන්ට් කරා මෙයාගේ අනුපූරකය කරා දැන් 0 තිබ්බොත් මෙයාගේ මොකද වෙන්නේ අපිට මේක as it is use කරන්න පුළුවන් තියෙන විදිහට use වෙනවා එක තිබ්බොත් මෙයාගේ කම්ප්ලිමන්ට් එක එනවා කලින් මතක ඇති 0 වල කම්ප්ලිමන්ට් එක ගත්තා. හරි. එක තිබ්බොත් එහෙමම යූස් කරා. එහෙමම ගත්තා. දැන් ඊට අනිත් පැත්ත 0 තිබ්බොත් මුකුත් කරන්නේ 1 කියන වැලියු එක තිබ්බොත් තිබ්බොත් මෙයාගේ අනුපූරකය ගන්නවා. ඔක තමයි PS වල concept එක. හරි. දැන් එහෙනම් කියන්න AOB මුකුත් වෙන්නේ නැහැ. 0 තිබ්බොත් same value එක apply කරන්න පුළුවන්. හරි same variable එක ඒ විදිහට ඒ විචල්යේ විදිහටම ලියනවා. එහෙනම් දැන් මෙතන එන්න AOB ඒගේ value එක 0 beta sign වෙනවා 1 එහෙනම් AOB bar 1 0 A bar OB 1 1 A bar OB bar A bar OB bar හරි මේක ලියාගන්න මේක short form එකකින් දාගන්න මම පස්සේ note එක දෙන්නම් බලිය මේකටත් ඔයාලා ලියන්න ABC හරි මේක ලියලා මේකට max terms ටික ලියන්න
A O B O C. 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 හරි. 0 තිබ්බොත් මුකුත් කරන්න නැහැ නේ පුතේ වේරියබල් එකේ ඉදිරි තියෙනවා 001 A O B O C bar 010 A O B bar O C 011 A O B bar O C bar 100 A bar O B O C 101 A bar O B O C bar 110 A bar O B bar O C A bar O B bar O C bar C bar හරි ඔය four variables එකකුත් අපි ලියමු practice වෙන ලියන්න A B C zero 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 one 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 0 0 0 0 1 1 1 1 0 0 0 0 0 0 0 7 8 1 සරි බිංදුව 8යි එකේ 8යි max terms එකතු පද ලියන්න ළමයි max terms පුළුවන් තරම් වැඩ කරා last time එකේ පුළුවන් තරම් වැඩ කරා වැඩ කරොත් ඔයා ගොඩ බලන්න මම ලයින් එක ගහද්දි variables වල අගයන් ටික එහාට මෙහාට වුණොත් කේස් එක වැරදුනොත් වරදිනේ අගයන් ටික එහාට මෙහාට නාවුලා හරි ලියන්න බලන්න max terms max terms ටික දාන්න max terms
A O B O C O D. A O B O C O D bar. A O B O C bar O D. A O B O C bar O D bar. A O B bar O C O D. A O B bar O C O D bar. A O B bar O C bar O D. A O B bar O C bar O D bar. A bar O B O C O D. A bar O B O C O D bar. A bar O B O C bar O D. A bar O B O C bar O D bar. A bar O B bar O C O D. A bar O B bar O C O D bar. A bar O B bar O C bar O D. A O B bar O C bar O D bar. හරි බලන්න මින් ටර්ම්ස් එක හරි නේද? හරි සෙට් එකක් අතසු. දැන් ඉතන ඩොට් කරන්න. එච්චරයි. හරිද? හරි. දැන් බලමු POS එකක් ගන්න විදිය. හරි මේක අනුපාත දෙන්න නම් හදාගන්නකෝ. POS එකක් ගන්න විදිය බලමු. POS හරි. ඊළඟ ලියා ගන්න POS ප්‍රකාශනයක් ලබා ගැනීම derived POS expression. POS ප්‍රකාශනයක් ලබා ගැනීම derived POS expression. POS ප්‍රකාශනයක් ලබා ගැනීම. හරි. ලියලා පැන පැත්තකින් තියලා බලා ගන්න. A B POS එක ගන්න පුතේ output එක ඕන. ප්‍රතිදානය ඕන. F කුරුමින් ගන්න. 01 01 00 11 01 01 ඔන්න output එකක් දැම්මා. හරි. ළමයි SOP එකේදී අපි refer කරා 1 කියන places ටික. එක කියන තැන් ටික refer කරා. POS එකේදී 0 places ටික refer වෙනවා. හරි. POS එකේදී මොනවද වෙන්නේ? output එක දිහා බලන්න. බිඳුව තියෙන්නේ කොතනද කියලා හොයන්න. හරි 0. බිඳුව තියෙන්නේ කොතනද කියලා හොයන්න. මෙන්න මෙතන බිඳුවක් තියෙනවා. මෙතන බිඳුවක්. දැන් මේ දෙන්නගේ max terms දෙක ලියන්න. A O B A bar O B. හරි max terms ටික ලිව්වා. ඊළඟට POS equal එකතුවන්ගේ ගුණිතයක්. දැන් මේ තියෙන එකතු පද ටිකක්. මේ පේනවද? මේ වලේ තියෙන ඔය එකක් විදිහට. A O B A bar O B. හරි. ඉතින් මේ ටික ඊළඟට ඔයා AND එකක් විදිහට ලියනවා. හරි. එකතුවන්ගේ ගුණිතයක්. O ටික ඔයා මොකද කරන්නේ? බ්‍රැකට් ඇතුළේ ලියන්න වරහන් ඇතුළේ ලියලා මේ ඔක්කොම AND එකක් විදිහට ලියන්න. කොහොමද POS එකක් ලියන්න. හරි. පළවෙනි POS එක ලියන්න. ලියාගෙන දෙවෙනි එකත් ඔයා කරා. හරි. සෙකන්ඩ් එක්සැම්පල් එකක් කරමු. තේරෙන විදිහක් තියෙනවා නම් chat එකේ එවන්න.
ලියමු. AOB AOB bar A bar O right? A bar OB POS equal AOB and AOB bar and A bar OB A bar OB හරි මම තව එක්සැම්පල් එකක් දාන්නම් A B C 01 01 01 01 0011 0011 00001111 right F 00010011 හරි මේක POS එක ක්ලියර් කරමු හරි මේකේ 0 0 0 0 0 AOBOC AOBOC bar AOB bar OC A bar OBOC A bar OBOC bar POS equal AOBOC and AOBOC bar and AOB bar OC and A bar OBOC and A bar OBOC bar. Right? Right.
හරි. ඊළඟ ලියගන්න පුතේ මෙහෙම POS ප්‍රකාශනයක් ලබා ගන්න ආකාරය. POS ප්‍රකාශනයක් ලබා ගන්න ආකාරය. හරි ස්ටෙප්ස් ටික ලියා ගමු අපි. POS ප්‍රකාශනයක් ලබා ගන්න ආකාරය. හරි. පළවෙනි පොයින්ට් එක දාගන්න. පළමුව සත්‍යතාව වගුවේ පළමුව POS ප්‍රකාශනයක් ලබා ගන්න ආකාරය. හරි. පළමුව සත්‍යතාව වගුවේ ආදාන සැලකිල්ලට ගනිමින් එකතු පද නිර්මාණය කළ යුතුයි. එකතු පද නිර්මාණය කළ යුතුයි. එකතු පද කියලා කියන්නේ max terms. හරි. එකතු පද නිර්මාණය කළ යුතුයි. එකතු පද නිර්මාණය කළ යුතුයි. හරි. max term එක හදද්දි මොකද වෙන්නේ පුතේ? වරණ තුල ලියන්න. එහිදී විචල්්‍යයේ අගය බිඳුව නම් ඒ ලෙසම ලබා ගන්නා අතර විචල්්‍යයේ අගය එක නම් එහි අනුපූරකය ලබා ගැනීම සිදු කරයි. හරි. මෙන්න මේක දාගන්න පුතේ එතනට 0 තිබ්බොත් ඒ විදිහට දාන්නවා. 1 තිබ්බොත් මෙයාව අපි කම්ප්ලිමන්ට් කරලා අනුපූරකය ගන්නවා. හරි. ඒකේ විදිහට දාගන්න. next point ඊළඟ point එක ඉන්පසු POS ප්‍රකාශනය ලබා ගැනීම සඳහා සත්‍යතා වගුවේ ප්‍රතිදානය පිළිබඳ සලකා බැලිය යුතුයි. POS ප්‍රකාශනය ලබා ගැනීම සඳහා සත්‍යතා වගුවේ ප්‍රතිදානය පිළිබඳ සලකා බැලිය යුතුයි. එහිදී සත්‍යතා වගුවේ ප්‍රතිදානය බිඳුව වන ස්ථානවලට අදාළව හරි ඒව highlight කරන්න පුතේ. සත්‍යතා වගුවේ ප්‍රතිදානය බිඳුව වන ස්ථානවලට අදාළව එකතු පද ලියාගත යුතුයි. එකතු පද max terms බිඳුව වන ස්ථානවලට අදාළව එකතු පද ලියාගත යුතුයි. බිඳුව වන ස්ථානවලට අදාළව එකතු පද ලියාගත යුතුයි. ඉන්පසුව එම එකතු පද ඇන් ද්වාරයක ආකාරයට එකතු පද කියලා කියන්නේ කොහොමද? ඔය එකක් නේ හරි. එම එකතු පද ඇන් ද්වාරයක ආකාරයට ලිවීම සිදු කරයි. එම එකතු පද ඇන් ද්වාරයක ආකාරයට ලිවීම සිදු කරයි. හරි. ඔන්න SOP එකක් ලියන විදිය කිව්වා. POS එකක් ලියන විදිය කිව්වා.
ඔය දෙක තමයි මෙතනින් යන හැම එකේම මේන් concept එක වෙන්නේ. හරි. ඊළඟට මේකෙම තියෙනවා SSOP SPUS කියලා. අපි ඒවා ඉස්සරහට කතා කරමු. හරි. හරි. එහෙනම් ඉතින් අද නවත්තනවා. මේ අද පොඩි වැඩක් තියෙනවා. ඒකයි ක්ලාස් එක ටිකක් කලින් දැම්මේ. ඊළඟ සතියේ යන ෂෙඩියුල් එකෙන් යනවා. අවුලක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් බදාදා උදේ ටියුෂන් එක සෙට් වෙන්න paper class එක අපි next week ඉඳන් start වෙන්නේ. next month කියලා කියන්නේ next week එකේ ඉඳන් paper class එක start වෙනවා. හරි. එහෙනම් අද නවත්තනවා. හැමෝටම මම හිතනවා මේ ඔක්කොම තේරුණා ප්‍රශ්න තිබුණේ නැහැ chat එකේ තිබ්බ වල මම answers දුන්නා. හරි එහෙනම් ලබන සතියේ වැඩේට සෙට් වෙන හැමෝටම good night වේවා.